හායි කොහොමද ළමයි? ඕගොල්ලෝ හොඳින්නේ? මමත් හොඳින්. ඕගොල්ලෝ හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ළමයි මං අද ඕගොල්ලන්ට රසම රස කෑමක් හදන වීඩියෝ එකක් ගෙනාවා. මොනවද කියලා ඕගොල්ලෝ දන්නවද? ඒ තමයි තල කැරලි හදන විදිය. මෙන්න ඒකට තල ග්‍රෑම් 100ක් තියෙනවා, අකුරු ග්‍රෑම් 100ක් තියෙනවා. මම ගෙදර වේලලා බෙන්ඩර් එකෙන් කොටාගත්තු පොල් ටිකක් තියෙනවා. රටින්දි 5ක් 6ක් විතර මම 5ක් අරන් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකට කැමති නම් ලුණු චුට්ටක් දාන්නත් පුළුවන්. නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. තල ඇට ටික පොඩ්ඩක් කබලේ දාලා පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ වෙන්න මේ බලන්නකෝ. විසුදු කරලා හොදලා වේලලා පොඩ්ඩක් චුට්ටක් මේ බෙද ගන්න ඕනේ. එතකොට හකුරු ටිකත් මේ විදිහට පොඩ්ඩක් කපාගෙන මේ පේනවනේ. එහෙම කපලා තියාගන්න. රටින්දි ටිකත් මෙන්න මේ විදිහට පොඩියට කපා ගන්න. පොල් ටික මම වේලලා පොඩ්ඩක් කබලේ වේලලා කබලේ බැදගෙන මම වේලලා ඒ කියන්නේ බෙන්ඩර් කරන් තියෙන්නේ පුංචියට. පොල් ඒ කියන්නේ අද කනවා නම් දෙත පොල් දැම්මට කමක් නැහැ ඔයගොල්ලෝ නැත්තම් දාන්න එපා. මොකද සවුත්තු වෙනවා. කැමති නම් ලුණු චුට්ටක් දාගන්න. ඉතින් දැන් අපි ටක් ගාලා ගිහින් බලමු මේක හදන විදිය. මාර රසයි.